අයිබන් මීට මාස කිහිපයකට කලින් බම්බලපිටියේ දෙමළ විද්‍යාලයක අධ්‍යාපනය ලැබපු අවුරුදු 16ක දරියක් ඒ අධ්‍යාපනය ලැබපු පාසල ඇතුළෙම විද්‍යාගාරයකදී ඒ පාසලේ ගුරුවරයෙක්ගේ අතින් ලිංගික අපයෝජනයකට ලක් වෙනවා. ඒ ලිංගික අපයෝජනයට ලක් වුණු දරිය ඒ සිදුවීමෙන් පස්සේ මාස කිහිපයක් ඒ තමන්ට සිදුවෙච්ච සිදුවීම හිතේ දරාගෙන තමන්ගේ ජීවිතය ඉස්සරහට යනවා. ඒ ගිහිල්ලා මාස කිහිපයක් ගත වුණාට පස්සේ ඒ දැරිය සහභාගී වෙන එක්තරා පුද්ගලික පන්තියක උපකාරක පන්ති ගුරුවරයෙක් ඒ දැරියට සිද්ධ වෙච්ච ඒ අභාග්‍ය සම්පන්න ඉරණම පන්තියේ ඉස්සරහා ළමයි 150ක් විතර ඉස්සරහා නැවත වතාවක් ඉදිරියට අරගෙන මේ සිද්ධියට මුහුණ පාලා ඒකේ වින්දිතයා බවට පත් වුණු දැරියව ඒ මුළු පන්ති ඉස්සරහා අපහසුතාවයට ලක් කරනවා. ඇයට අපහාස කරනවා. තමන්ට සිදුවෙච්ච ලිංගික අපයෝජනය නිසා එකපාරක් තැලිලා පොඩි වුණු හදවතක් තිබුණු මේ දැරිය නැවත වතාවක් ඒ සිදුවීම මතක් කරලා ඇයව අපහාසයට ලක් කිරීම නිසා අර බිඳිලා තිබුණු හදවත ආයි බිඳිනවා. ඒ උපකාරක පන්තියේ ගුරුවරයා මේ පීඩනය දරා ගන්න බැරුව මේ අවුරුදු 16 දැරිය තමන්ගේ ගෙදරට ගිහිල්ලා තට්ටු 6කින් බිමට පනිනවා තමන්ගේ ජීවිතේ නැති කරගන්න කියලා හිතනවා. තට්ටු 6කින් ඒ උඩ ඉඳන් බිමට වැටුණු දැරිය බරපතල විදියට තුවාල ලබලා අයව රෝහල්ගත කරනවා. එහෙම රෝහල්ගත කරාට පස්සේ ඇය මිය යනවා. ඒ මිය යාමෙන් පස්සේ කාලයක් ගත වෙනවා. ඒ දැරියට කිසිදු ආකාරයක සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. හැබැයි ඒ දැරිය අපයෝජනය කරපු නරුමයා සහ ඒ සිද්ධියෙන් මාස ගානකට පස්සේ ඒ සිද්ධිය මත පදනම් වෙලා ඇයව සමාජයක් ඉස්සරහා මුළු පන්තියක් ඉස්සරහා අපහසුතාවයට පත් කරපු නරුමයාත් කිසිදු ගැටලුවකින් තොරව සමාජයේ ජීවත් වෙනවා. අපේ මේ සමාජය මේ කතාව දැනගෙන හිටියේ නැහැ. මේ කතාව අපි දැනගන්නේ ඊයේ දවසේ අර බම්බලපිටියේ ඒ අදාළ විද්‍යාල ඉස්සරහා තිබුණු මහජන විරෝධතාවයෙන් පස්සේ. හැබැයි අපි මේ සිද්ධිය දැනගන්නේ ඊයේ වුණාට මේ සිදුවීම සම්බන්ධව සාධාරණයක් ඉෂ්ට කරන්න බලය තියෙන වැදගත් තැනැත්තෙක් මේ සිද්ධිය දැනගෙන ඉඳලා තියෙනවා. ඒ තමයි මේ රටේ ළමා හා කාන්තා ඇමතිවරිය පෝල් රාජ්. ඇය ඊයේ පාර්ලිමේන්තුවේදී කියනවා මම මේ සිද්ධිය පිළිබඳව දැනගෙන හිටියා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දැරියගේ දෙමව්පියෝ ලිඛිතව පෙත්සමක් හදාගෙන මාව හම්බෙන්න වෙනවා කියලා තිබුණා. හැබැයි ඒ අය තාම මාව හම්බෙන්න ආවේ නැහැ කියලා. මේ අපේ රටේ කාන්තා හා ළමා කටයුතු ඇමතිවරිය අවුරුදු 16ක් තිස්සේ විඳින්න පුළුවන් උපරිම දුක් විඳලා S2 වගේ දරුවෙක් හදලා වඩලා ඒ හදාගත්ත ළමයාව පාසලේදී පන්ති කාමරයක් ඇතුලේ ලිංගික අපයෝජනයකට ලක් කරාට පස්සේ ඒ අපයෝජනයට ලක් කරලා මාස ගානාවකට පස්සේ නැවත වතාවක් පුද්ගලික පන්තියකදී ඇයව දෙවනි වතාවටවත් මානසික අපයෝජනයට ලක් කරලා ඇය Tamanගේ නිවස තියෙන තට්ටු 6ක බිල්ඩිමකින් පහළට පැනලා මැරුණාට පස්සේ ලිඛිතව පෙත්සමක් හදාගෙන මේ රටේ ළමා කටයුතු ඇමතිව හම්බෙන්න මේ රටේ මේ දෙමව්පියෝ දෙන්න යන්න ඕනිද? ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරගන්න මේ කාන්තා කටයුතු ඇමතිතුමිය හම්බෙන්න මේ වින්දිත දැරියගේ දෙමව්පියෝ ගියේ නැත්තම් ඒ දරුවට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැද්ද? ඇයව හම්බෙන්න ලියුමකුයි පඳුරු පාක්කුඩනුයි පළතුරු වට්ටියකුයි අරගෙන අර අපි දේවාල වලට යනවා වගේ
මේ මිය ගියපු දරුවගේ අම්මලා තාත්තලා ඇයව හම්බෙන්න ඇයගේ දේවාලට එන්න ඕනේද? ඒකද මේ ඇමතිවරයෙක්ගේ පාර්ලිමේන්තුවේදී කියන්නේ. මාව හම්බෙන්න තාම ආවේ නැහැ කියලා. ඒක වැරද්දේ දරුවන්ගේ දෙමව්පියගේද? මොකද්ද මේ උද්දච්චකම? මොකද්ද මේ ආණ්ඩුවේ නායකයන්ට හැදිලා තියෙන මේ ලෙඩේ? අවුරුදු ගාණක් විපක්ෂයේ තැපලා 103 ඉඳලා අනිත් පක්ෂ දෙක එපා වෙච්ච නිසා මිනිස්සු බලය දුන්නට පස්සේ Tamanට හම්බෙච්ච ඇමතිකම් වලින් ඒ ඇමතිකම් වල බලයෙන් මත් වෙලා Tamanගේ දරුවා බිමට පැනලා මරුණාට පස්සේ ඒ දෙමව්පියන්ට කියනවාද පෙස්සමක් කරන් මාව හම්බෙන්න එන්න කියලා. දරුවට සාධාරණ කරගන්න. මෙහෙමද මේ රටක වගකීම් ඇමතිවරු වැඩ කරන්නේ? මොකද්ද මේ රට? කවුද මේ නායකයෝ? මේ දරුවා මේ උඩතට්ටුවෙන් පැනලා ජීවිතේ නැති කරගත්තේ මේ දරුවට ඇති වෙලා තිබුණු මානසික පීඩනය නිසා කියලා තමයි හැමෝම අපි දන්නේ. ඒ ඇස්සේ මේ කතාවට අලුතෙන් තොරතුරක් ගේනවා. ඒ තමයි මීට වසර ගණනාවකට කලින් ඉඳන් මේ දරුවට අවුරුදු 13 විතර කාලේ ඉඳන් පවුලේ ප්‍රශ්නයක් නිසා ඇය මානසික පීඩනය වෙනුවෙන් මනෝවෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා කියලා. ඇයි මේ කතාව එන්නේ? ඇයි මේ කතාව සමාජගත කරන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ දැරිය මේ 6 වෙනි මහලෙන් බිමට පැනලා ජීවිතේ නැති කරගන්න තරම් මානසික පීඩාවකට ලක් වෙන්නේ මේ උපකාරක පන්තියේ ගුරුවරයා විසින් කරපු ක්‍රියාකාරකම නිසා නෙවෙයි. ඇය කාලයක් තිස්සේ එවැනි මානසික පීඩනයකින් ප්‍රතිකාර ලැබු තැනැත්තියක් කියන කාරණාව සමාජය ඉස්සරහට ගේන්න නෙවෙයිද මේ තොරතුරු සමාජ ඉස්සරහට දැම්මේ? මේකට තමයි කියන්නේ victim blaming කියලා. කාටද එතකොට මේ උමනාව තියෙන්නේ? මේ දරුවා මේ 6 වෙනි මහලෙන් බිමට පැන්නේ මේ උපකාරක පන්ති ගුරුවරයා විසින් ඇයට කරපු අපහාසය නිසා නෙවෙයි. ඇයට මීට වසර ගණනාවක් තිස්සේ ඇය යම්කිසි මානසික පීඩනයකින් ප්‍රතිකාර ලැබෙමින් සිටින තැනැත්තියක් කියන කතාව සමාජ ඉස්සරහට ගෙනල්ලා කාවද මේ බේර ගන්න හදන්නේ? දැන් ඒතර කාටද මේ උපකාරක පන්ති ගුරුවරයා බේර ගන්න මේ තරම් දැඩි අවස්ථාවක් තියෙන්නේ? ඒකට උත්තරය පාර්ලිමේන්තුවේදී හෙළි වුණා. ඇයට ඇයගේ ජීවිතය අහිමි කර ගැනීමේ මේ සිදුවීමට ළඟම ආසන්නතම උත්තේජනය ලබා දීපු පුද්ගලයා මේ ආණ්ඩුවට සහාය දෙන මේ ආණ්ඩුවේ මාලිමා ලකුණින් පහුගිය මැතිවරණයට තරඟ කරපු පුද්ගලෙක්. මෙන්න කතාව. මේකද පාර්ලිමේන්තුවේ හෙළි වුණා. ඒ වගේම ඇය අගමැතිතුමියගේ ඉතාම සමීප හිතවතෙක් කියලත් අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. ඒත් එක්ක මම දැක්කා Facebook එකේ පළලා තිබුණා මෙවර මාලිමාවේ කොළඹ පුරපතිනිය විදියට තරඟ කරපු බල්තසාර් ඇයත් සමග ඔහු මේ මැතිවරණ ව්‍යාපාරයේ ඉතා සමීපව කටයුතු කරලා තියෙනවා. මෙන්න අර අපි කතා කරපු සැඟවුණු හේතුව. දැන් මම දැක්ක අදහවස ප්‍රවෘත්ති වලට කියනවා මේ තනත්තාගේ නිවසට පොලිස් ආරක්ෂාව සපයලා තියෙනවා. මේ වැරද්ද කරපු පුද්ගලයාගේ. මම හිතන්නේ මේ කරුණ ටික ඇති මේ පුද්ගලයාව රැකගන්න ආරක්ෂා කරගන්න උවමනාව තියෙන්නේ කාටද කියලා තේරුම් ගන්න. එතකොට මේ පුද්ගලයාගේ මිත්‍රයෙක් තමයි ඔය දැරියව අපයෝජනයට කරා යයි චෝදනාවට ලක් වෙලා තියෙන ගුරුවරයා. බලන්න මේ සම්බන්ධතාවයේ ගොඩනැගෙන අපූර්ව. මේ දැරියගේ සිද්ධියට මාස ගණනාවක් යනකම් සාධාරණයක් ඉෂ්ට වෙලා නැති වෙන්න හේතුව මම හිතන්නේ මොලයක් තියෙන මේ සිදුවීම් ටික මේ සම්බන්ධතා ටික ගලප ගන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට මම හිතන්නේ දැන් පැහැදිලි වෙනවා ඇති. දැන් මේ සිදුවීමට සමාජ අවධානය ලක් වෙලා ඊයේ දිනේ අර උද්ඝෝෂණයෙන් පස්සේ මේ ගැන මිනිස්සු කතා කරන්න පටන් ගත්තට පස්සේ ඔහු අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා. මේක ඊයේද කරන්න ඕනේ. මේ ගැන හරි අපූර්ව සටහනක් මම දැක්කා Facebook එකේ තබලා තියෙන අතර සහෝදරෙක් ඔබට මේ සමාජයේ යුක්තිය ඉටුවන්නේත් වරදට දඬුවම් ලැබෙන්නේත් ඔබ නියෝජනය කරන දේශපාලන කඳවුරේ මාධ්‍ය ශක්තියට අනුරූප වේ කියන. මේක තමයි ඇත්තම කතාව. අදටත් මේ සිදුවීම සම්බන්ධව සමාජයේ මේ තරම් විශාල කතාබහක් ඇති වුණේ නැත්නම් මේ දැරිය තවත් මිය ගියපු එක දැරියක් පමණක් බවට පත් වෙනවා.
මම කියන්නේ අපි ඒක එහෙම වෙන්න දිය යුතු නැහැ. හඬක් නැතුව මහල් 6ක ගොඩනැගිල්ලෙන් බිමට පැනලා මැරුණු ඒ දැරියට හඬක් වෙන්න ඕනි වෙන කවුරුත් නෙවෙයි. ඒ දැරියගේ හඬ බවට පත් වෙන්න ඕනි මේ රටේ යුක්තිය සාධාරණත්වය ප්‍රාර්ථනා කරන මේ රටේ ඔබ සහ මම ඇතුළු පුරවැසියන්. ඒ නිසා තමන්ට මේ සිදුවෙච්ච අවාසනාවන්ත ඉරණම දරා ගන්න බැරුව තට්ටු 6ක බිල්ඩිමකින් බිමට පැනලා මිය ගියපු ඒ දැරියට සාධාරණයක් ඉෂ්ට වෙනකන් අපි සටන් කරමු. ඊයේ දවසේ මේ දරුවන්ගේ දෙමව්පියන් මාව හම්බෙන්න ආවේ නැහැ පෙත්සමක් අරගෙන කියලා ඒ නින්දිත ප්‍රකාශය කරපු මේ රටේ කාන්තා හා ළමා කටයුතු ඇමතිවරිය ඉල්ලා අස් වෙනකන් මේ දැරියට සාධාරණත්වය ඉෂ්ට වෙනකන් මේ සමාජයේ ඔබ සහ මම මේ වෙනුවෙන් සටන් කරමු කියන පණිවිඩය මේ වෙලාවේ අපි ලබා දෙනවා.